ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න දින කීපයකට පස්සේ අද තමයි වීඩියෝ එකක් කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මෙන්න මම අද මෙතන ගෙනල්ලා තියෙන පැල 10ක පැකේජ් එකක්. මේ මල් ආසන්න පැල 10ක්. ඉතින් මේ පැල 10 ඔයාලා බලලා ගන්න කැමති කෙනෙක් හොඳට බලලා කැමති නම් අරගන්න. ඉතින් අපි බලමු මෙතන තියෙන පැල මොනවද කියලා. ඔන්න මුලින්ම තියෙනවා පැලයා. මේ පැලේ ඔයාලා අඳුරනවද? මේ තියෙන්නේ මසායා වයලට් කියන වර්ගයේ නිරෝගී කඳ පැලයක් මේක. බලන්නකෝ සීසන් වෙලා හොඳට දළු දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ පැලේ මේ පැකේජ් එකේ තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල් වර්ගයේ පැලයක්. මේකත් ඉතාමත්ම නිරෝගී පැලයක්. කට් මුල් බේරලා තියෙනවා. වලට පේනවා ඇති. කරු මුල් දාලා තියෙනවා. නමුත් මේ පැලේ නිරෝගී කට් මුල් දාලා නිරෝගී පැලයක් පේනවා ඇති ඔයාලට. එතකොට ඒකත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අකාඩි කියන වර්ගයේ පැලයක්. ඔයාලා දන්නවා මේවා තාම දුර්ලභ පැල දැන් ගොඩක් දෙනෙක් අතර නැති වර්ගයක් අකාඩි. එන්න මේ පැලෙත් මේ පැකේජ් එකට තියෙනවා. තාමත්ම නිරෝගී පැලයක්. කට් කරගන්න වුණත් තව ටික දවසකින් හැකියාව තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා වර්ගයේ ප්ලාන්ට් එකක්. මේකෙත් කරු මුල් තියෙනවා. කට් කරගන්න උනත් පුළුවන්. තාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. ඊළඟට මෙතන තව තියෙනවා මේ පේන්නේද? ඔයාලට පේනවා මේ තියෙන්නේ මේ මිලියන් රෙඩ් වර්ගයේ නිරෝගී පැලයක්. කට් කරගන්න උනත් පුළුවන්. තාම මල් ආසන්න පැලයක්. ඉතින් ඒකත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මෙතන තව තියෙනවා මේ තියෙන්නේ ඇලෙක්සියා වයිට් කියන වර්ගයේ සුදු පාට මලක් පිපෙන ප්ලාන්ට් එකක් පේනවා නේද? කරු මුල් දාලා එළියටත් ඇවිල්ලා තියෙනවා. මුල් දාලා තියෙනවා. මුල් එළියටත් ඇවිත් තියෙනවා. කට් කරගන්න උනත් පුළුවන්. කරු මුල් ඇවිත් තියෙන්නේ. අන්න ඒකත් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මේ ඇරිසා වයිට් කියන වර්ගයේ පැකේජ් පැලයක්. අන්න මේකත් තාමත්ම නිරෝගී යන දැල්ලක් දාලා තියෙනවා. තාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. හොඳට සීසන් වෙච්ච එකක්. මේකත් කඳ පැලයක් ගලවගත් එක පැලයක් මේක. ඉතින් මේකත් මේ පැකේජ් එකට තියෙනවා. මේක සුදු පාට අස්සන මලක් තියෙන්නේ. ඊළඟට මේ තියෙනවා මේ තියෙන්නේ වැනිලා යෙලෝ වර්ගයේ ප්ලාන්ට් එකක්. මේකත් කට් කරගන්න පුළුවන්. කට් මුල් ඇවිල්ලා තියෙනවා. නිරෝගී ප්ලාන්ට් එකක්. ඉතාමත්ම නිරෝගී මල් ආසන්න පැලයක්. දළු දාලා ලස්සනට තියෙන ප්ලාන්ට් එකක්. ඊළඟට මෙතන තියෙනවා චිලි රෙඩ් කියලා ඔයාලා අහලා ඇති. චිලි රෙඩ් වර්ගයේ ප්ලාන්ට් එකක්. මේකෙම බලන්න කරු මුල් ඇවිත් තියෙනවා. හොඳට කට් කරගන්න උනත් පුළුවන්. මේවත් අපේ අතරින් දැන් ගොඩාක් දුරට අපේ අය වගාවෙන් ගොඩක් අයගේ වගාවල් වල දක්නට ලැබෙන්නේ නැති දෙයක්. මේක දුර්ලභ ප්ලාන්ට් එකක්. දුර්ලභ පැල හොයන අයට හොඳ අවස්ථාවක්. මෙතන තියෙන පැල කීපයක්ම ඒවා ඉතාම දුර්ලභයි. ගොඩක් අය අතරේ දැන් ගැවසෙන්නේ නැති වර්ග. ඉතින් යාළුවනේ තව මෙතන එක පැලයක් තියෙනවා. මෙන්න මේකේ පැලේ මම හරියට දන්නේ නැහැ නම. ලිලි ටොප් කියලා තමයි මම දකින්නේ. මේකත් මේ කඳ පැලයක්. කට් කරපුවකින් ගත්ත පැලයක් මේක. ලිලි ටොප් කියලා. මේක සුදු පාට ලස්සන මලක් පිපෙන්නේ. කෙමිය දම් පාටට මේ සුදු පාටින් මල පිපෙනවා. කෙමිය දම් පාටයි. ඉතින් මෙන්න මේකත් මෙන්න මේ පැකේජ් එකට තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න මේ පැල 10 මම දැන් ඔයාලට දෙන්න සූදානම් කරේ. ඉතින් මේක ගන්න කැමති යාළුවෙක් ඉන්නවනම් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. එහෙම නැත්නම් මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. නම්බර් එක 077 736 77 81 කියන නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ කුරියර් පහසුකම් තියෙනවා. ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා. කුරියර් පහසුකම්. එතකොට ඒ වගේම යාළුවනේ මේ
ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒ වගේම තව කෙනෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේම බල සම්බන්ධයෙන් ඒ කරලා ඉතින් ඔයාලට මම ඔයාලගෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඔයාලට එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නවතිනවා.